හායි කොහොමද ඉතින් කට්ටියට ඇනිමේ බලන්න කැමති හැමෝම අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ඉඳලා මං ඔයාලට අරගෙන එනවා ටිකක් වෙනස්ම විදිහේ කතාවක් තියෙන මුලින් ඉඳලා අවසන් වෙනකම්ම thrill එකෙන් වගේම කුතුහලයෙන් ඒ වගේම ආසාවෙන් බලන්න පුළුවන් ටෝකියෝ ගුල් කියන ඇනිමේ කතා මාලාව. IMDb දර්ශකයේ 10න් 7.7ක් My Anime list එකේ 10න් 7.9ක් වගේම Rotten Tomato දර්ශකයේ 96ක් වගේ ඉහළම අගයන් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ ඇනිමේ එකේ කතා පැත්තට හැරුණොත් මේ ලෝකේ ටෝකියෝ නගරේ ගුල් නමින් හඳුන්වන අద్භූත සත්තු කොට්ටාසයක් ටෝකියෝ පුරාම පැතිරිලා ඉන්නවා. මේ ගුල්ලා කියලා කියන්නේ මිනිසුන්ට සමාන ස්වරූපයක් තියෙන ඒත් ආහාරයේ විදියට මිනීමස් ලබා ගන්න මිනිසුන්ට වඩා සෑහෙන ශක්තිමත් ජීවීන් කොට්ටාසයක්. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය කණකි කෙන් කියලා සාමාන්‍ය තරුණ පිරිමි ළමයෙක්. දවසක් කණක නොහිතපු විදියට එයාට සිද්ධ වෙනවා ගුල් කෙනෙක්ගේ ගොදුරක් බවට පත් වෙන්න. ඒත් කණකට තිබුණු වාසනාවකට හෝ අවාසනාවකට මේ අනතුරෙන් පස්සෙත් කණකට ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා. කණකට ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ එයාව දඩයම් කරන්න ආපු ගුල්ගෙම ශරීර කොටස් එයාට බද්ධ කරපු නිසා. මේ සැත්කමෙන් කණකට ජීවත් වෙන්න පුළුවන් වුණ තවදුරටත් කණකි මිනිස්සෙක් නෙමෙයි. මිනිමස් කන සුන්ටත් වඩා ශක්තිමත් යක්ෂයින් වගේ ගුල් කෙනෙක් බවට කණකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍ය සරල කතාවක් වගේ පෙවුනත් හොඳ ලස්සන ඒ වගේම ගැඹුරු වෙනස්ම විදිහේ ස්ටෝරි එකක් තියෙන මේ ඇනිමේ එක අනිවාර්යයෙන්ම ඔයාගේ කැමතිම ඇනිමේ අතරට යයි. එhmenan ඉතින් මේ ඇනිමේ එක බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි යමු මේ සුපිරිම සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක බලන්න. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ටෝකියෝ නගරයේ 20 වෙනි වීදියේ එක් වකුඩ නැගිල්ලේ සිදුවෙන දරුණු සිදුවීමකින්. මේ ටෝකියෝ නගරයේ ඉන්නවා මිනිස්සු වගේම ඒත් මිනිස් මස් ආහාරයේ විදියට ගන්න යක්ෂයෝ වගේ සත්ව කොට්ටාසයක්. බැලු බැල්මෙන්ම මිනිස්සු වගේ පේන මේ යක්ෂයෙන්ම හඳුන්වන්නේ ගුල් නමිනුයි. ඉතින් මේ එක් වකුඩ නැගිල්ල ඇතුළේ ගෑනු ගුල් කෙනෙක් එයා මරපු මිනිස්සුන්ව කනගමන් ඉන්නවා. මේත් එක්කම මේ ගුල් ගාවට එයාව අල්ලගන්න කියලා තවත් ගුල් කෙනෙක් එනවා. ඒත් මේ ගුල් ගෑනු කෙනාට පුළුවන් වෙනවා එයාව අල්ලගන්න ආපු වෙස්මුණක් දාගත්තු අනිත් ගුල් කෙනා. ඉතින් මේ වෙස්මුණක් දාගත්තු ගුල්ව හඳුන්වන්නේ ජේසන් නමින්. මේ ජේසන් කියන ගුල්ටත් පහර දීලා එයා ළඟ තිබුණු ආයුධයක් වගේ අමුතු උපකරණයක් අරගෙන ඒක මේ එක්ව ගොඩනැගිල්ලෙන් එළියට විසි කරලා පැනලා යන්න. එතනින් කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතය කණකි කෙන්. එයාගේ හොඳම යාළුවා වෙන හිදේ එක්ක කැෆේ එකකට වෙලා ඉන්න දර්ශනයක්. කණකි මේ වෙලාවේ එයාගේ යාළුවා හිදේ එක්ක එයාගේ හිතේ තියෙන ගෑනු ළමයා ගැන කතා කර කර ඉන්නවා. මේ කණකිට පවුල කියලා කවුරුත්ම නැහැ. කණකිගේ හොඳම යාළුවා වගේම කණකි ගැන හිතන එකම කෙනා හිදේ. ඒ වගේම මේ කණකි පොත් කියවන්න ආස කෙනෙක්. වැඩියෙන්ම ටකසාකි කියලා කතුවරයෙක්ගේ පොත්. කණකි හිතාගෙන ඉන්නේ එයා කැමැත්තෙන් ඉන්න එයාගේ ක්‍රෂ් එක බුක් ඩේට් එකකට එක්කගෙන යන්න. ඒත් හිදේ හිතනවා ඒක එච්චර හොඳ අදහසක් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි හිදේ තාමත් දන්නේ කාටද කණකි කැමැත්තෙන් ඉන්නේ කියලා. හිදේ අනුමාන කරනවා මේ කැෆේ එකේ වැඩ කරන ටෝකා කියන ගෑනු ළමයට තමයි කණකි කැමැත්තෙන් ඉන්නේ කියලා. මේ වෙලාවෙම මේ කැෆේ එකට රීසේ කමිෂිරෝ කියලා ගෑනු ළමයෙක් ගෙන මේ ගෑනු ළමයට තමයි කණකි කැමැත්තෙන් ඉන්නේ. ඉතින් හිදේ කණකිට සමුදේලා ගියාම කණකි දකිනවා රීසෙත් පොත් කියවන කෙනෙක් කියලා. ඒ වගේම තමයි එයා දැන් කියවන්නේ කණකි දැන් මේ කියවන පොතම තමයි. ඉතින් මේ පොතට පින් සිද්ධ වෙන්න කණකිට රීසෙත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. කණකි වගේම රීසෙත් පොත්වලට කැමති නිසා කණකි තීරණය කරනවා ඊළඟ දවසේ රීසව බුක් ඩේට් එකකට එක්කගෙන යන්න ඕන කියලා. ඉතින් කණකි කෝල් එකක් අරගෙන මේ වෙනකොට පාරේ යන ගමන් ඉන්න හිදේටත් මේ විස්තරය කියනවා. ඉතින් මේ සිදුවීම් මේ විදියට යනකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ නිවුස් වල යනවා අපිට එපිසෝඩ් එක මුලදිම පෙන්නපු 20 වෙනි වීදියේ ගුල් ප්‍රහාරය ගැන. ඒ වගේම තමයි ගුල්ලා මිනිස් ග්‍රහණයට වඩා ඉතාමත් අඩු ප්‍රමාණයක් ඉන්නේ. එක මිනිස්සෙක් කෑවම එක ගුල් කෙනෙක්ට මාසයක් විතර ජීවත් වෙන්න පුළුවන්. කණකිටයි රේසටයි තව ටිකක් කතා කරන්න ඕනේ නිසා මේ දෙන්නා කෑමට රෙස්ටුරන්ට් එකකට යනවා. රෙස්ටුරන්ට් එක ඇතුළේදී මේ දෙන්නම එයාලා ගැන ගොඩක් දේවල් වගේම පොත් ගැන කතා කරනවා. මේ දෙන්නම පොත්වලට කැමති විතරක් නෙමෙයි මේ දෙන්නම කැමතිත් එකම කතෘගේ පොත්වලට. මේ නිසා වැඩි වෙලාවක් මෙයට කතා කරන්න පුළුවන්.
කෑම කන්න කියලා රෙස්ටෝරන්ට් එකකට ආවත් රීසේ එච්චර කන්නේ නැහැ. එයා ඩයට් එකක් කරන නිසාලු. රීසේ රෙස්ටෝරන්ට් එකට යනකොට කනගි කල්පනා කරනවා ඇයි රීසේ මෙච්චර අඩුවෙන් කෑම කන්නේ කියලා. කොහොම නමුත් ඉතින් ඒක එච්චර පුදුම වෙන්න දෙයක්වත් නෙමෙයිනේ. රීසේ කියන්නේ ගෑනු ළමයි. ගෑනු ළමයි කොහොමත් ඉතින් එයාලගේ ඇඟවල් ගැන හිතනවනේ. ඉතින් මේ දෙන්න කතා බහ කරලා එළියට එනකොට රෑ බෝ වෙලා. රීසේ බයෙන් වගේ ඉන්නවද කනකි. ඒ ඇයි කියලා ඇහුවාම රීසේ කියනවා එයා ජීවත් වෙන එයාගේ ගෙවල් තියෙන්නෙත් මේ දවස්වල ගුල් ප්‍රහාර අධික 20 වෙනි වීදියේ කියලා. අන්නේ නිසා තමයි මේ වෙනකොට ටිකක් බයෙන් වගේ රීසේ ඉන්නේ. රීසේට තව ටිකක් ලං වෙන්න මේක හොඳ අවස්ථාවක් නිසා කනකිත් දෙපාරක් හිතන්නේ නැතුව රීසේව එයාගේ ගෙදරට එක්කගෙන යන්න කැමති වෙනවා. ඉතින් දෙන්නේ යන ගමනුත් ඒ දෙන්න කැමති දේවල් ගැන කතා කරනවා. රීසේ මේ විදියට කනකිත් එක්ක යන එක ඉදේ කනකි එපිසෝඩ් එක පටන් ගද්දිම ඉඳපු කැෆේ එකේ වැඩ කරන ටෝකා කියන ගර්ලුත් දැකලා ටිකක් අමුතු විදියට මේ දෙන්න දිහා බලනවා. පාලු ඉදිකරමින් තියෙන පාරකට තමයි රීසේ කණිකව එක්කගෙන ඉන්නේ. මේ පාලු තැනේදී කණිකව එකපාරටම බදා ගන්න රීසේ. කණිකෙකුන් මට පොත් කියනවට වඩා කැමති විනෝදාංශයක් තියෙනවා. ඒ තමයි පැනලා යන පයින් විවුලන මිනිස්සුන්ව මරාගෙන කන එක. මේත් එක්කම රීසේගේ ඇස් දෙක රතු පාටට වෙනස් වෙනවා. කනකගේ ඔරෙහිසේ හපන රීසේ ඔයා නම් හරිම රසයි කියලා කනකිට පහර දෙන්න පටන් ගන්නවා. ඔව් මේ රීසේ කියලා කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. ඇත්තටම රීසේ කියලා කියන්නේ අපි එපිසෝඩ් එකේ මුලදිම දැක්ක අර මිනිහ ගොඩක් මරාගෙන කහපු ඒ දරුණු ගුල්ට රීසේගේ පිටෙන් මතුවෙන වලිග වගේ අමුතු දෙයකින් දරුණු විදියට කනකිට පාර දීලා එයාට හොඳටම තුවාල කරනවා. මේ වෙනකොට කනකි හොඳටම තුවාල වෙලා මරණාසන්න වෙලා ඉන්නේ. කනිකව මරන්න අන්තිම පාර රීසේ එල්ල කරන්න යනකොටම රීසේ කීයටවත් නොහිතපු විදියට මේ ඉදිකරමින් තියෙන ප්‍රදේශයේ උඩින් බැඳලා තියෙන පලංචියක ලොකු යකඩ පතුරු වගේක් රීසේගේ ඇඟට කඩාගෙන වැටෙනවා. තුවාල වෙලා හොඳටම ලේ කලාගෙන තියෙන කනකිටත් මේ වෙලාවේදී සීය නැති වෙනවා. නින්දෙන් වගේ සීය නැති වුණු කනකිට රීසේව පේන්න ගන්නවා. ඒ වගේම සීය නැති වෙලා ඉන්න කනකිට ටිකක් අමුතු වචන වගේක් ඇහෙනවා. අවයව බද්ධ කිරීම පවුලයාගේ අවසරය ගන්නේ නැද්ද වගේ වචන තමයි සීය නැති වෙලා ඉන්න වෙලාවේදී කනකිට මේ විදියට ඇහෙන්නේ. මේත් එක්කම දරුණු විදියට තුවාල ලැබුපු වෙලා ඉඳපු කනකි හොඳ වෙලා හොස්පිටල් එකකින් සීය ඇවිල්ලා නැගිටිනවා. කනකිට සීය එනකොට එයාට නොතේරුණාට එයාගේ වම් ඇහැ ගුල් කෙනෙක්ගේ වගේ රතු පාටට වෙනස් වෙලා තියෙනවා. මං හිතනවා වලට දැන්ටමත් තේරෙනවා ඇති. කනකිට මොන වගේ දරුණු දෙයක් සිද්ධ වෙලාද කියලා. කොහොම නමුත් ඉතින් ඒ දේ ගැන තාමත් කනකිට අහන් කවිසියකවත් ගාණක් නැහැ. ඒ ඉතින් ටික වෙලාවකින් රතු පාටට වෙනස් වුණු මේ ඇහැ ආයෙත් නෝමල් විදියට හැරෙනවා. එදා අර අනතුරු වෙලාවකට පස්සේ කවුරු හරි කෙනෙක් කනකිව හොස්පිටල් එකට ඇතුළත් කරලා තියෙනවා. කනකිට දැන් හොඳයි. ඒ ඉතින් ප්‍රශ්නය කියන්නේ කනකිට එයා කන කිසිම කෑමක රසයක් දැනෙන්නේ නැහැලු. හරියට එයාගේ රස දැනීම සම්පූර්ණයෙන්ම නැති වෙලා වගේ. ඒත් කනකව බලන කනකගේ ඔපරේෂන් එක කරපු ඩොක්ටර් කනකිට කියනවා ඔයා ලොකු අනතුරකින් බේරුණා විතරයි. ඒ නිසා ටික දවසක් යනකොට ඔය ගතිය නැති වෙලා යයි කියලා. ටිකට් කැපුවට පස්සේ කනකි ආයිත් එයාගේ ගෙදරට එනවා. කනකි ජීවත් වෙන්න තරම් වාසනාවන්ත වුණාට අර අනුතුලින් පස්සේ කනකිට එයා ගැනම ලොකු අමුත්තක් දෙනවලු. ඒත් ඒ කියන්න තාමත් කනකිට තේරෙන්නේ නැහැ. කනකි ගෙදර එනකොට කනකගේ යාළුවා හිදේ කනකිට ඕන කරන කෑම එහෙම බෑග් එක දාලා ගෙදර ළඟින් තියලා තියෙනවා. තමන්ගෙන්ම දැනෙන අමුතු වෙනසත් එක්ක ටීවී එකක් දාලා කනකි ටිකක් ඇඳට වැටෙනවා. කනකි මේ වෙලාවේදී ටීවී එකේ යන වැඩසටහන පොඩ්ඩක් අවධානය යොමු කරනවා. ඉතින් මේ වැඩසටහනේ යන්නේ ගුල්ලගේ ශරීර අධ්‍යයනයක් ගැන. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන විදියට ගුල්ලට සාමාන්‍ය මිනිස්සු කන දේවල් කන්න බෑලු. එයාලට අපේ කෑම කෑවම ඒව දැනෙන්නේ හරියට ජරා ගොඩකින් ගනාපු ජරාව කනවා වගේලු. මේ කැහෙන කනකිට හීන්දාඩිය දාන්න පටන් ගන්නවා. මොකද අර අනුතුරින් හොඳ වුණු දවසේ ඉඳලම කනකිට එයා කන හැම කෑමකින්ම දැනෙන්නේ නීරස බවකටත් වඩා ජරා රහක්. හිදේ ගෙනාවු කෑම ටික අතර ගන්න කනකි ඒ හැම කෑමක්ම කාලා බලනවා. ඒත් ඉතින් වැඩේ කියන්නේ කිසිම වෙනසක් නැහැ. කනකිට මේ කිසිම කෑමකින් රහක් දැනෙන්නේ නැහැ. කනකිට එයාට මේ උනේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරිම තැන. කනකි තීරණය කරනවා එළියට ගිහින් ටිකක් ඇවිදලා එන්න ඕන කියලා. මේ වෙනකොට කනකි දවස් ගානකින්ම කිසිම දෙයක් කාලා නැහැ. ඒ නිසා එයා මේ වෙනකොට ලොකු බඩගින්න එකයි ඉන්නේ. පාරේ යන මිනිස්සුන්ව දකින කනකි එයාටම කොඳුරනවා මට මස් ඕනේ. මට මිනි මස් කන්න ඕනේ කියලා.
මිනිස්සුන්ව දකිද්දී කනකිට එයාට දැනෙන බඩගින්න එන්න වැඩි වෙනවා. කනකිටත් හිතාගන්න බෑ එයාට මේ මොකක්ද වෙන්නේ කියලා. ඒත් තවදුරටත් පාරින්න බැහැ කියලා තේරුම් ගන්න කනකි කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ආයිත් දුවගෙනම එයාගේ ගේ ඇතුළට ඇවිල්ලා දොර වහනවා. මේ වෙලාවේදී අහම්බෙන් වගේ කනකි කණ්ණාඩියෙන් එයාගේම මූණ දකිනවා. ඔන්න මෙතනදී තමා කනකි පළවෙනි පාරට එයාගේ වම් ඇහැ රතු පාටට වෙලා තියෙනවා කියලා දකින්නේ. මේකෙන් හොඳටම ෂොක් වෙනකොට තමයි කනකිට මතක් වෙන්නේ අනතුරින් යාට සිහිය නැති වුණු වෙලාවේදී කවුරු හරි කියපු දෙයක්. එයා සිහිය නැති වෙලා ඉන්න වෙලාවේදී කවුරු හරි කියලා තියෙනවා. අපි අර නැති වුණු ගෑනු ළමයාගේ අවයව මෙයාට බද්ධ කරන්න ඕනේ කියලා. මොකද්ද උනේ කියලා සෑහෙන දුරට තේරුම් ගියපු කනකී ඉක්මනටම පිහියක් අතට අරගෙන ඒකෙන් එයාගේම ඇඟට ඇන ගන්නවා. සාමාන්‍ය ආයුධ වලින් ගුල්ලට හානි වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය අභි ආයුධ වලට වඩා ගුල්ලගේ හැම ශක්තිමත්. ඉතින් මෙතනදි වෙන්නේ කණිකිට පිහියෙන් තුවාල වෙනව වෙනුවට පිහිය දෙකට කැඩිලා යනවා. මේකින් කණිකිට එයා ගෙදර ආපු දවසේ ඉඳලා එයාට තිබුණු එයාගෙන සැකය තහවුරු වෙනවා. එයා දැන් ගුල් කෙනෙක්. කණිකි රේසේ අතින් දරුණු විදියට තුවාල වෙලා මරණාසන්න වෙලා හිටියේ. කණිකිගේ වාසනාවට ඔහු අහම්බයක් නිසා කඩා වැටුණු විශාල යකඩ පලංචි වගේකින් ඩීසේ එතනම මිය යනවා. මේකෙන් ඩීසේ මැරුණත් රීසගේ අවයව බද්ධ කරලා අර ඩොක්ටර් කනකගේ ජීවිතේ බේරගෙන තියෙනවා. කනකි ආයිත් පාරට එනවා. බඩගින් ඉන්න කනකී 20 වෙනි වීදියේ පැත්තෙන් ඇවිදගෙන යනකොට එයාට එයාගේ අම්මා ජීවත් වෙලා ඉඳපු කාලේදී හදලා දුන්නු කෑමවල සුවඳ එක පැත්තකින් ගලාගෙන එනවා කියලා දැනෙනවා. මේ සුවඳ පස්සෙන් යන කනකි නවතින්නේ තවත් ගුල් කෙනෙක් මිනිහම් මරාගෙන කන තැනක. කනකිට අර ප්‍රණීත සුවඳ ඇවිල්ලා තියෙන්නේ මේ මල සිරුරෙන්. කනිකව දකින්න මේ ගුල් පවා කනගෙව අඳුනගන්නේ තවත් ගුල් කෙනෙක් විදියට. මේ අනිත් ගුල් කනකිට මලසිරුරෙන් ගලවපු අතක් දෙනවා කන්න කියලා. මේත් එක්කම මෙතෙන්ට එන නිශිකි කියලා තවත් ගුල් කෙනෙක්. මේක මගේ ඒරියා එක කියලා අනිත් ගුල්ව මරලා දානවා. මේ නිශිකි කනකිවත් මරන්න එනවා. මේත් එක්කම මෙතනින් මතුවෙන අර කැෆේ එකේ වැඩ කරපු ගර්ල් ටෝකා නිශිකිට පහර දීලා කනකිව බේර ගන්නවා. ඔව් මේ ටෝකා කියන්නේත් ගුල් කෙනෙක්. නිශිකිට පහර දුන්නු ටෝකා 20 වෙනි වීදියේ අයිති අන්තේකුවලට තමුසෙ දැම්මම මෙතනින් යන්න ඕනේ කියලා නිශිකිව පන්නලා දානවා. කනකි අර මලසිරුර දිහා බලාගෙන ඉන්නවා දැකලා ටෝකා අහනවා ඔයාට මේක ඕනේද කියලා. කනකි අමාරුවෙන් එයාවත් පාලනය කරගෙන මම මිනිස්සෙක් මම මිනිමස් කන්නේ නැහැ කියලා කියනවා. කනකිව හරියටම දැන් තමයි ටෝකා දකින්නේ. මෙතකොට තමයි ටෝකට මතක් වෙන්නේ රීස ගැන සම්පූර්ණයෙන්ම ආරංචි නැති වෙලා එයා අතුරුදහන් වෙන්න කලින් රවට්ටගෙන කන්න අරගෙන ගියපු ඒ කොල්ල තමයි මේ ඉන්නේ කියලා. කනකි අමාරුවෙන් එයාවම අර මිනිහ කණේකින් පාලනය කරගෙන ඉන්නේ. මේක දකින ටෝකා ඉන්න මම ඔයාට උදව්වක් කරන්නම් කියලා මලසිරුරෙන් මස් කෑල්ලක් ගලවගෙන ඒක බලෙන්ම කනකගේ කටට ඔබනවා. මෙතනින් ටෝකියෝ ගුල් සීසන් 1 එපිසෝඩ් 1 අවසන් වෙනවා. ඉක්මනින්ම දෙවෙනි එපිසෝඩ් එකකින් ආවෙමු. එතන අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමෝන්ටම සුබ දවසක්.